සුබ දවසක් යාළුවනේ. ඉතින් කොහොමද ඔයාලට? අද මං ඔයාලට අරගෙන ආවේ ගොනිකා ශාකිය ගැන වීඩියෝවක්. ඔයාලා මේ වීඩියෝවේ දකින ආකාරයටම ගොනිකා කියන්නේ ඉතින් වැල් විශේෂයක්. ඉතා හොඳින් ජලය ගලා යන දිය පහරවල් ආශ්‍රිතව වගේම කොළරොඩු වලින් වැසී පවතින තෙත් පසක් සහිත පෙදෙස්වල ඉතාමත් හොඳින් වර්ධනය වන නිසා මෙම ශාකය තෙත් කලාපීය ප්‍රදේශවල ඉතාමත් සුලභ ලෙස දැකගත හැකියි. අපේ ගොඩක් යාළුවෝ මේ ගැන නොදන්නව වුණාට ගොනිකා වැල් කියන්නේ නම් නිකම්ම නිකන් ශාකයක් නෙවෙයි. මේ ගොනිකා වැල් එක ගෙතුණු අපූරු අතීත කතාවක් තියෙනවා. ඉස්සර අපේ ගැමි ගෙවල් වල ගොඩක් කටයුතු පහසු කරගන්න ගොනුන් එළදෙනුන් වගේ සත්තු ඇති කරානේ. ඉතින් මේ වගේ සත්තු ඇති කරන ගෙදරකට අයිති ගොන් පට්ටියක හිටපු එක ගොනෙක් දවසක් නිදැල්ල ඉද්දි හෙලකට වැටිලා තියෙනවා. පහලට වැටුණු වෙලේ සිදුවෙච්ච අස්ථිබිඳීමක් නිසා ඉතින් මේ සතාට හෙලෙන් ගොඩ එන්නත් අපහසු වෙලා තියෙනවා. ඉතින් දවසකුත් ගත වුණාට පස්සේ තමයි නැවතත් මේ සතාව අයිතිකරුට මේ හෙල ළඟ ඉඳලා හම්බ වෙලා තියෙන්නේ. මෙන්න මේ වෙලාවේදී තමයි තමන්ගේ සතාට කලින් දවස පුරාවටම බඩගින්න නිවා ගන්න හේතු වුණු මේ වැල් වර්ගය මේ අයිතිකරු දැකලා තියෙන්නේ. ඒ සතාව ජීවත් කරන්න හේතු වුණු වැල් වර්ගය තමයි ඔයාලා දැන් මේ දකින්නේ. ඉතින් මේ සිදුවීමෙන් පස්සේදී ගොනුන් කෑ කොළ නමින් හැඳින්වූ මේ වැල් විශේෂය ගොනිකා නමින් ව්‍යවහාර වුණා. ඒ වගේම මේ ශාකයේ තියෙන ඖෂධීය ගුණය නිසා මේ කොළ ආහාරයටගත් ගොනාගේ තිබුණු අස්ථි බිඳීමත් දින 3ක් ඇතුළත සුව වුණා කියලයි ජනප්‍රවාදයේ සඳහන් වෙන්නේ. මේ ශාකයේ ඖෂධීය වටිනාකම සතුන්ට විතරක් නෙවෙයි. මේ ගොනිකා ශාකය මිනිසුන්ගේද අස්ථි බිඳීම්, ඇඟපත වේදනාව ආදී රෝග තත්ත්වයන් සුවපත් කර ගැනීමටත් රුධිරයේ මේදය අවම කර ගැනීම, හිසකෙස් වර්ධනය කර ගැනීම සඳහාත් උපකාර කරන වටිනා දිව්‍යමය ඖෂධයක්. ඒ වගේම මේ ශාකය කැඳ හෝ මැල්ලුම් වශයෙන් ආහාරයට ගත හැකියි. ඒ වගේම ශාකපත්‍ර ඝනකම් හා දීප්තිමත් කොළ පැහැයකින් යුක්ත වීමත්, ශාකයේ පත්‍ර හා කඳ යන සියල්ල කොළ පැහැයෙන් යුක්ත වීමත්, ශාක කඳ දෙපස විහිදී කිය ද්විපත්‍ර ව්‍යුහයක් දැකගත හැකි වීමත්, ආධාරක සපයා ගැනීම සඳහා වගේම ප්‍රචාරණය සඳහා සැකසුණු කඳේ සිට විහිදී කිය මූල පද්ධති දැකගත හැකි වීමත් ගොනිකා ශාකයේ ආවේනික ලක්ෂණ විදිහට හඳුනා ගන්න පුළුවන්.